නිදහසට කරුණු කියන්න අවස්ථාවක් ලබා නොදී එතුමාව මේ තනතුරෙන් යවලා දැන් අද ඇතිලා තියෙන තත්ත්වය ඉතාමත්ම අසික්කිත තත්ත්වයක්. මීට පෙර කතානායකතුමාගේ මේ සහතික ප්‍රශ්නේ ඇවිල්ලා තිබෙන්නේ නැත්නම් මම දන්නවා මේ වෙනකොට ඔබතුමා ওই තනතුරෙන් ජාතික ජනබලයෙන් අයින් කළා ගොඩක් කල්. මා අපි අහනවා කොහොමද මේ ගෙනියන්නේ? ඒ ලේකම්වරයාට අවස්ථාවක් දීලා නැහැ Tamanට නිදහසට කරුණු ඉදිරිපත් කරන්න. ඇයි මේකට ස්වාධීන කෙනෙක් පත් කරන්නේ? ඇයි මේකට ස්වාධීන කාණ්ඩායමක් පත්? පාර්ලිමේන්තුවේ පැවැත්මට මේක ලොකු ප්‍රශ්නයක්. අපි ඉතිහාසයේ මේ වගේ නරක තත්ත්වයක් දැකලා නැහැ. ඇත්ත ඒක අපිට ඉදිරිපත් කරන්න. මොකද අපි දන්නේ මේක ඇත්ත කතාව මොකද්ද කියලා. ඔබතුමාට සදාචාර සම්පන්න ඉදිරිපත් කරන්නේ අඩියක් පස්සට ගන්න. ඒක මේ අරාජයක්, ඒක මේ මදිකමක් කියලා හිතන්න එපා. ඒතර මොකක් හරි ප්‍රශ්නයක් තිබුණා. එක්කෝ විමර්ශන ලදහරියා ගැන, විමර්ශන ආකාරය පිළිබඳව මාස 5ක් තිස්සේ කතා කරන්න තිබුණා. සල්ලි එකතු කළා ඇති. දැන් වැඩි කරමු. LOLC සුපර් සේවිං ඉතුරුම් ගිණුම. ගරු මදුම් බණ්ඩාර මන්ත්‍රීතුමා, එකතුමනි, අද වන විට පාර්ලිමේන්තුවේ කතානායකතුමත් ලේකම් මණ්ඩලයත් අතර විශාල ප්‍රශ්නයක් රටේ කතාබහට ලක් වෙලා තියෙනවා. අපි දන්නවා පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේදී පාර්ලිමේන්තු ක්‍රමය පවත්වාගෙන යාමේදී ලේකම් මණ්ඩලය විශාල කාර්යභාරයක් කරනවා. දේශපාලන පක්ෂයකින් පත්වෙන කතානායකවරයා මේ සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ලේකම් මණ්ඩලය අවශ්‍ය කරුණු කාරණා උපදෙස් දෙනවා. අපි දැක්ක මේක ඉතිහාසය. ඉතිහාසය අපි කවදාවත් දැක්කේ නැහැ කතානායකවරයා සහ ලේකම් මණ්ඩලය අතර ප්‍රශ්න වෙලා තියෙනවා. අපිට පුළුවන් අපිට අවස්ථාව ලැබුණ කතානායකවරු 10 දෙනෙක් එක්ක විතර වැඩ කරා. කීර්තිමත් කතානායකවරු හිටියා. අනුර බණ්ඩාරනායක කතානායකතුමා, කරු ජයසූරිය කතානායකතුමා, විජය ලොකු බණ්ඩාර, චමල් රාජපක්ෂ වගේ කතානායකවරු පාර්ලිමේන්තුවේ කටයුතු ලේකම් මණ්ඩලයත් එක්ක බොහොම හොඳට කරගෙන ගියා. අද ලේකම්වරයෙක් කස් කරලා තියෙනවා. ඒ ලේකම්වරයා ගිහිල්ලා අල්ලස්සා දූෂණ කොමිසමට කතානායකතුමා සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඉතිහාසයේ කවදාවත් මේ පාර්ලිමේන්තුවේ මේ තත්ත්වයක් දැකලා නැහැ කතානායකතුමා. මේක බොහොම නරක තත්ත්වයක්. ඔබතුමාට චෝදනා කරනවා නෙවෙයි. බොහොම නරක තත්ත්වයක්. මට මතකයි නිහාල් සිරිරත්න මාලේකම්තුමා ළඟදී අභාව ප්‍රාර්ථනා එතුමා පාර්ලිමේන්තුවේදී අපි දැක්ක එතුමා කටයුතු කරපු ආකාරය, කතානායකතුමන්ලාට ඇහුම්කන් දුන්න ආකාරය. අද මේ ක්‍රමේ සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. තමුන්නාසලේ සිස්ටම් චේන්ජ් එකක් දන්නේ නැහැ මේක. අද අපි දැනගන්න ලැබුණා හිටපු නියෝජ්‍ය මහලේකම්තුමා තමුන්නාසල විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙනවා. මම දන්නේ කොහොමද පාර්ලිමේන්තු ක්‍රමයේ ගෙනියන්නේ. එතුමා සම්බන්ධව පරීක්ෂණය සම්බන්ධව ඔබතුමා තමයි ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටියකට ඒ ලිපිය පැමිණිලි ඉදිරිපත් කළා තියෙන්නේ. ඔබතුමාම තමයි ඒ පරීක්ෂණය කරන්න ඕන ප්‍රධානියා පත් කරලා තියෙන්නේ. අපි අහනවා මෙතන මොකද්ද මේ වෙන්නේ කතානායකතුමා? බොහොම භයානක තත්ත්වයක් මේක. රටේ ජනතාව බලාගෙන ඉන්නවා මේ පාර්ලිමේන්තුව ගැන ගෞරවයක් තිබ්බ එකක් දැන් නැති කරගෙන යනවා. මේ වගේන් තව ප්‍රශ්න ඇති වෙනවා. මා අපි අහනවා කොහොමද මේ ගෙනියන්නේ? මම කියනවා ඒ ලේකම්වරයාට අවස්ථාවක් දීලා නැහැ Tamanට නිදහසට කරුණු ඉදිරිපත් කරන්න. අවසන් කරන්න. මම අහනවා මේකෙන් ඇයි මේකට ස්වාධීන කෙනෙක් පත් කරන්නේ? අවසන් කරන්න. ඇයි මේකට ස්වාධීන කාණ්ඩායමක් පත් කරන්නේ? මොකද මේ තත්ත්වය මේක බේර ගන්න. මොකද පාර්ලිමේන්තුවේ පැවැත්මට මේක ලොකු ප්‍රශ්නයක්. අපි ඉතිහාසයේ මේ වගේ නරක තත්ත්වයක් දැකලා නැහැ. ඔබතුමා පාර්ලිමේන්තුවේ ස්වාධීන සම්බන්ධව අපිට ප්‍රශ්නයක් තියෙනවද? පාර්ලිමේන්තුවේ අපිට කතා කරන්න දෙන අවස්ථා, කරුණාකරලා මට මේ අවස්ථාව දෙන්න. කතා කරන්න දෙන අවස්ථා, පාර්ලිමේන්තුවේ ඔබතුමාගේ තීන්දුව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ සම්බන්ධව බොහොම ඉවසීමෙන් කටයුතු කරන්නේ. ඔබතුමාට තව විනාඩියක් ලබා දෙනවා. මම දෙන්නම්. කතා කරන්න ඉඩ දෙන්න කතානායකට. ඔබතුමාගේ වැරද්ද ඕකයි. විපක්ෂයට අවස්ථාව දෙන්නේ නැහැ. මම කියනවා ඒක තමයි මේ පාර්ලිමේන්තු ක්‍රමය විනාශ කරන්න එපා කියලා ඔබතුමාට මම කියනවා. කරුණාකරලා මේ ලේකම්වරයාට මට ආරංචි මහලේකම්ටත් ගේන්න යනවා කියලා මේ මොකද විභාගයක් මම දන්නේ මේ තත්ත්වය ඇති කරන්න එපා පාර්ලිමේන්තුවේ. ඉතින් මම ඉල්ලා සිටිනවා මේ චමින්ද කුලරත්න නියෝජ්‍ය මහලේකම්වරයා. ඔබතුමාම පැමිණිලි ඉදිරිපත් කළා, ඔබතුමාම කමිටුවපත් කළා. මම මේ කොච්චර අසාධාරණද? මම ඉල්ලා සිටිනවා මේකට ස්වාධීන කමිටුවක් පත් කළා. එතුමාට අවස්ථාව දෙන්න. මේ පාර්ලිමේන්තු ක්‍රමය මේ විදිහට විනාශ වෙන්න දෙන්න එපා. අපි දැකලා තියෙන මට මතකයි කරු ජයසූරිය කතානායකතුමාට එදා ඇවිල්ලා කාණ්ඩායමක් ගහද්දි ලේකම් මණ්ඩලය එතුමාව ආරක්ෂා කරපු ආකාරය. ඒක තමයි පාර්ලිමේන්තුවේ තියෙන පාර්ලිමේන්තුව ඇතුලේ
තියෙන තැන ඔබතුමා මේකවත් පාඩමකට ගන්න මේ පාර්ලිමේන්තු ක්‍රමය හරියට ගෙනියන්න. මොකෝ අපි අත්සන් කරා මේක නිසා අපි විශ්වාස මංග අත්සන් කරන්නේ නැහැ. නමුත් ඔබතුමා ක්‍රියාදාමයේ සම්බන්ධව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලකිරීමක් තියනවාද? අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා. අපහැදිලිතාවයක් තියෙනවා. අවසන් කරන්න. කරුණා කරලා මේක ස්වාධීන කමිටුවක් පත් කරලා මේ පරීක්ෂණය කරන්න. අවසන් කරන්න. ගරු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා. කතානායකතුමනි කතානායකවරයාට පමණක් නෙවෙයි පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට අපේ ලේකම් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සම්බන්ධව වගකීමක් තිබෙනවා. රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා අණ්ඩු බණ්ඩාරක මන්ත්‍රීතුමාගේ ඉඳලා අපේ පාර්ලිමේන්තුවේ කතානායක දූරදර්පු මහින්ද යාපා බේවර්ධන දක්වා නේද? ඔව් ඔක්කොම හොඳයිනේ. මහින්ද යාපා බේවර්ධන දක්වා ඔක්කොම හොඳයි. ඈ හරි ඒක තමයි. තේරෙනවා ඒක තමයි. ඒ නිසා ඒ හොඳකම් ගැන එතුමා කිව්වේ. ගරු කතානායකතුමනි නියෝජ්‍ය මහලේකම්වරයා සම්බන්ධ ප්‍රශ්නය පාර්ලිමේන්ටරි ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එකේ. ඒක තමයි මේ වැනි ප්‍රශ්නයක් ආවහම පාර්ලිමේන්තු කාර්යපටිපාටි අනුව ඒ කටයුතු කරන්න තිබෙන ආයතනය. ඒක ඇතුලේ ආණ්ඩු පක්ෂය පමණක් නොවේ විපක්ෂ නායකවරුත් නියෝජනය කරනවා. ඒ ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එකේදී තමයි ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න ඕන කියලා තීන්දුව ගත්තේ. ඒ වගේ මේ පරීක්ෂණය කිරීම සඳහා කමිටුවක් ඒක පුද්ගල කමිටුවක් පත් කරත් ඒ ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එක. ඒ කමිටි එකේ රිපෝට් එක ලැබුණත් ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එකට. ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එක තමයි අවසානයේ නියෝජ්‍ය මහලේකම්වරයා සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන තිබෙන්නේ. එතුමාටත් ඒ කමිටියේදී පරීක්ෂණ මණ්ඩලයට කරුණු පැහැදිලි කරන අවස්ථාවක් දුන්නා. ඉදිරියේ විධිමත් පරීක්ෂණයේදී එතුමාට තව අවස්ථාවක් තිබෙනවා කරුණු පැහැදිලි කරන්න එතුමාගේ පැත්තෙන්. ඒ නිසා මේක පාර්ලිමේන්තුවේ තිබෙන කාර්යපටිපාටි අනුව සිදු කරන ලද ක්‍රියාදාමයක්. කාට හරි අසාධාරණයක් වුණා කියලා කියනවා නම් ඒකටත් ඕන තරම් අවස්ථාවක් තිබෙනවා කරුණු දැක්වීමක් කරන්න. ඒ නිසා මේක කිසිම ආකාරයක පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් ස්වාධීනත්වය අහිමි කරන එකක් නෙවෙයි. ඉගෙන කවුරු වුණත් එහෙම පැමිණිල්ලක් ලැබුණාට පස්සේ ගත යුතු ක්‍රියාමාර්ග ඒ පාර්ලිමේන්තු ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එක අරගෙන තිබෙන බව තමයි අපිට කියන්න පුළුවන්. විපක්ෂ නායකතුමාත් ඒකේ සමාජිකයෙක් එතුමා හෝ එතුමාගේ නියෝජිතෙක් දිගට මේකට සම්බන්ධ වෙලා තිබෙනවා මේ සියලු තීන්දුව ගැනීමේදී. ගරු දාත්‍රි මේකෙදි මතු කරන්න කැමති අපේ ඇමතුමත් කියපු කාරණයක් එක්ක පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත මල් ළඟ තිබෙනවා. ඒකේ බොහොම පැහැදිලිව තිබෙන්නේ කාර්ය මණ්ඩල සමාජිකයන් වැඩතහනම් කිරීම ඔවුන්ට දඬුවම් පැමිණීම ඔවුන් සේවයෙන් නිරපීමද ඇතුළු කාර්ය මණ්ඩලයේ ඕනෑම සමාජයකට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමේ බලය අදාළ පරිදි සභාපති හෝ කතානායකතුමාගේ අනුදැනුම ඇතිව කටයුතු කරන එක් මන්ත්‍රී මණ්ඩලයේ ලිපිකරු වෙත පැවරෙනවා. ඒ කියන්නේ මේ ලේකම් තුමියට නැත්තම් ලේකම් තුමාට තමයි මේකේ වගකීම පැවරෙන්නේ. මහලේකම්වරයා. එතකොට ඒකෙදි සභාපතිතුමාගේ කතානායකතුමාගේ අනුදැනුම ඇතිව නැතුව දැන් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඔබතුමා විසින් නම් කරනවා මෙන්න මෙයා තමයි මේකට ගේන්න ඕනේ කියලා. නැතුව මේකේ වගකීම දෙන්න ඕනේ ඇත්තටම ඔබතුමා කියන්න ඕනේ ඇඩ්වයිසරි කමිටි එකේදී මේ සම්බන්ධ ප්‍රශ්න ඇතිලා කරුණාකරලා ඔයා පරීක්ෂණයක් කරලා අපිට වාර්තාව ඉදිරිපත් කරන්න. හැබැයි එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි දෙවෙනි කාරණේ. මේ පත් කරපු පුද්ගලයා විනයකාර්ය පටිපාටි කරු කතානායකතුමා 7-1 වගන්ති. බොහොම පැහැදිලි ආයතන සංග්‍රහයේ රාජ්‍ය සභා කොමිසම සභාවේ මේ දෙකේම තිබෙනවා තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ කෙනෙක් විසින් ඒ පරීක්ෂණය කළ යුතුයි කියලා. මොකද හේතුව මේ නියෝජ්‍ය මහලේකම් තනතුර දාන්නේ මත් ඒකයි මේක හොයලා බලුවා ඉතිහාසයට යනකල් මේ දැන් බලපුවාම නියෝජ්‍ය මහලේකමුත් කැබිනට් ලේකම් තනතුරක් දරන්නේ ලේකම් තනතුරත් කැබිනට් ලේකම් තනතුරක්. ඒතකොට අනිවාර්යෙන් අතිරේක ලේකම්වරයෙක් කියන්නේ ඊට පල්ලෙහා ඉන්න කෙනෙක්. ඔහුට මේ සම්බන්ධව වැඩ කරන්න බෑ. ඒක සම්පූර්ණ වැරදි. හරි? ඊට අමතරව අනෙක් කාරණේ තමයි විශේෂයෙන්ම මේ චර්යාධර්ම පද්ධතියත් එක්ක ගත්තන් පස්සේ බොහොම පැහැදිලිව දැන් ඔබතුමාට විරුද්ධව අල්ලාසෝ දූෂණ කොමිසම සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා. තාම දැවැන්ත කරුණු සංඛ්‍යාවක් ඒකේ තිබෙනවා. ඒකේ තිබෙනවා බොහොම පැහැදිලිව මන්ත්‍රීවරයා විසින් පොදු දේපල භාවිතා කිරීම හා පෙළවීම සම්බන්ධව. පොදු ඒකේ තියෙනවා බොහොම පැහැදිලිව පොදු සම්පත් භාවිතා කිරීම සෑම විටම සිය පාර්ලිමේන්තු කාර්යභාරය සඳහා වන බවටද වග බලාගත යුතු අතර
ඒ ඔවුන්ගේ හෝ වෙනත් අයගේ හෝ යම් දේශපාලන සම්ප්‍රදායක හෝ අයුතු පෞද්ගලික හෝ මූල්‍යමය ප්‍රතිලාභයක් සඳහා නොවිය යුතුයි. එතකොට මේ කාර්ය මම ඒක තව විනාඩියක් දෙන්න. එතකොට මේකත් එක්කම මම කියන්න කැමතියි තව එක කාරණයක්. ආයත කරුණාකර මන්ත්‍රී. ඉතින් මට විනාඩියක් දෙන්න මේක ඉවර කරන්න. ඊට අමතරව මම කියන්න කැමතියි ඔබතුමාගෙන් මේකට මුදල් වියදම් කරලා තියෙනවා මේ කමිටුව සම්බන්ධව. ඒකේ සභාව ඒකට අවශ්‍ය කරන මේ වාර්තාව ඉදිරිපත් කරන්න. මොකද මම ළඟ තියෙනවා මේක සම්බන්ධව මේක ගිහිල්ලා තියෙනවා කියලා කතානායකතුමා ඇත්තටම මම ඒකයි කිව්වේ. ඔබතුමාගෙන් මම අහන්න කැමතියි මේ සම්බන්ධව මේ වාර්තාව අපිට සභාගත කරන්න සූදානම් වෙනවද? මම මේක සභාගත කරනවා මේ දාලා තියෙන එකක් මට හම්බුණා මේ Facebook එකේ. ඒ නිසා මේක මම සභාගත කරනවා හැන්සයිට් ගත කරනවා. කරුණාකරලා මේ සම්බන්ධව මේ ඇත්ත එක අපිට ඉදිරිපත් කරන්න. මොකද අපි දන්නේ නැහැ මේක ඇත්ත කතාව මොකක්ද කියලා. ඒ නිසා කරුණාකර මන්ත්‍රීතුමා ගරු කතානායකතුමනි මම අදහස් ප්‍රකාශ කරන්න නෙවෙයි හිටියේ නමුත් මට හිතුණා යමක් පැහැදිලි කරන්න. මේ ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එකට විපක්ෂ නායකතුමාට යන්න බැරි දාට එතුමාගේ නියෝජිතයෙක් යවනවා. මට එදා යන්න කිව්වා. මේ ආන්දෝලනාත්මක රැස්වීමෙන් පස්සේ අපි දැක්කා මාධ්‍ය විවිධාකාරයට මේක වාර්තා කරලා තියෙනවා. ඊටාම නිවැරදිව බොහෝ මාධ්‍යවල දාලා තිබුණා විපක්ෂය නියෝජනය කරපු විපක්ෂ සංවිධායකවරයා ඔහුට අවස්ථාව දිය යුතු බවට අදහස් පළ කර බවත් මුදල් නියෝජ්‍ය ඇමතිතුමාද ඒ මතේ හිටී බව. සමහර මාධ්‍ය එකක් දෙකක් සහ රජය වෙනුවෙන් කරුණු පැහැදිලි කිරීමේදී මේක උත්සාහ කරලා තිබුණා විපක්ෂයත් ඉන්න කමිටුවකින් ගත්ත තීරණයක් විපක්ෂයෙන් අදහස් පළ කරේ නැති බවක් පෙන්වන්නත් උත්සාහ කරලා තිබුණා. ඔබතුමාට හොඳට මතකයි මම ඔහුට අවස්ථාව දිය යුතුයි කියලා අවස්ථා දෙක තුනක්ම ප්‍රකාශ කරා. ඒ වෙලාවේ මම ඔබතුමාට එකතැනක් පෙන්නලා කිව්වා කතානායකවරයා පෞද්ගලික අමනාපයක් නිසා මේ තත්ත්වය ඇති වුණයි කියලා ඔහුගේ වාර්තාවේ තිබුණු නිසා මම වඩාත් ඔහුට අවස්ථාව දීම හොඳයි නේද කියලා. ඒ වගේම මමත් ඇහුවා මේ රංජිත් මන්තුම් බණ්ඩාර මැතිතුමා හරි දයාසිරි මන්ත්‍රීතුමා හරි මතු කරා වගේම මේ විශ්‍රාම ගිය අතිරේක ලේකම්වරයෙක්ට මේ වගේ තනි තීරණයක් අරගෙන මේක කරන එක සුදුසුද? ඒ නිසා ඔහුට අවස්ථාවක් දෙන්න කියලා අපි කිව්වා. ඒ නිසා මම පැහැදිලිවම කියනවා විපක්ෂයේ හැටියට අපි අපේ මතය ප්‍රකාශ කර ඔහුට අවස්ථාව දිය යුතුයි කියලා. අවසන් කරන්න මන්ත්‍රීතුමා. අවසාන වශයෙන් මට මේ ආයි නැගිටින්නකොට අවස්ථාව නොලැබෙන නිසා මම තප්පරයක් කියනවා මීට අමතරව දකුණු පළාත කියන්නේ රටේ වැදගත්ම පළාතක්. ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක 3ම නියෝජනය වෙනවා. අපේ ආණ්ඩුකාර පුරප්පාඩු ඇති වෙලා දැන් මාස 3කට ළඟයි. තාම බැරි වුණා දකුණට පූර්ණ කාලීන ආණ්ඩුකාරවරයෙක් පත් කරන්න. ඒකත් මම මේ වෙලාවේ මතක් කරනවා. චමින්ද්‍රානි කිරියල්ල මන්ත්‍රීතුමිය. නායකතුමනි අපි දන්නවා අපේ පාර්ලිමේන්තුවේ පරිපාලනය සිදුවෙන්නේ ස්ථාවර නියෝග සහ බලතල සහ වරප්‍රසාද පනතට අනුව විශේෂයෙන්ම 7 වෙනි වගන්තියට අනුව ගරු කතානායකතුමනි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් පිළිගැනීමට මේ පාර්ලිමේන්තුව බැඳී සිටිනවා. ඉතින් අපි දැන් මේ කතා කරන විශේෂයෙන්ම මේ අපේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්තුමාගේ තනතුරු සම්බන්ධයෙන් අපි දන්නවා බ්‍රිතාන්‍ය සම්ප්‍රදායන් සඳහන් වන ස්කිනෙන් මේ කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා යම්කිසි කම්ප්ලේන්ට් එකක් ඒ කියන්නේ පැමිණිල්ලක් උසස් නිලධාරියෙකුට විරුද්ධව තිබේ නම් ඒ සම්බන්ධයෙන් තිබෙන සාක්ෂි ඒ කියන්නේ එතුමාට විරුද්ධව සහ පක්ෂව තියෙන සාක්ෂි ඔබතුමා විසින් පාර්ලිමේන්තුව දැනුවත් කරන්නට කියලා තියෙනවා කියලා මම ඒක කියවුවොත් if a complaint is made against an officer of the house the usual mode of proceedings is to examine the facts and then lay a statement of the evidence before the house of which the person complained of is a member or an officer of. ඉතින් මේකට අනුව ගරු කතානායකතුමනි ඔබතුමාට වගකීමක් තියෙනවා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර මේ දැනුවත් කිරීමට මොකද අපි කලින් කතාවල සඳහන් වුණ ආකාරයට අපි දැක්ක මාධ්‍ය හරහා නොයෙකුත් යනවා. ඉතින් ඒ විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවට ඒ වගේම ඔබතුමාගේ අපේ ගෞරවයට හානියක් සිදු වෙනවා කියලා ඉතින් මේක නිවැරදි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ගරු පක්ෂ නායකතුමා. ගරු කතානායකතුමනි විශේෂයෙන්ම චමින්ද කුලරත්න මැතිතුමා කේන්ද්‍රගතව මේ උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව මම කැමති ඔබතුමාට අදහස් කීපයක් ප්‍රකාශ කරන්න. විශේෂයෙන්ම ස්ථාවර නියෝග අර්ථකථනය කිරීමේදී
ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමේදී ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ මේ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වෙන සියලු කටයුතු ක්‍රියාත්මක කිරීමේදී කතානායකතුමත් ලේකම් මණ්ඩලයත් කාර්ය මණ්ඩලයත් අතර යම්කිසි සුහදතාවයක් තුළ එකමුතු භාවයක් තුළ හොඳ අදහස් හෝමාරුවක් තුළ ක්‍රියාත්මක යුතු කාර්යයක්. මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම බැලූ බැල්මට අපිට පෙනී යනවා මේ ක්‍රියාත්මක කරපු ක්‍රියාවලිය මාලා ෆීඩේ කියලා. කියන්නේ in bad faith. ඒ මොකද පැහැදිලිවම අද එළිදරව් වෙලා තිබෙන කරුණු කාරණා අනුව ඔබතුමත් නියෝජ්‍ය ලේකම්තුමත් අතර යම් කිසි පරස්පරතාවයක් අදහස්වල පරස්පරතාවයක් ඇති වෙලා තිබෙනවා කියන එක බොහොම පැහැදිලිව නිර්මාණය වෙලා තිබෙනවා. එතකොට ඒ ගන්න ක්‍රියාවලිය මාලා ෆීඩේ වෙන්න බෑ. ඒක බෝනා ෆීඩේ වෙන්න. ඒ කියන්නේ නිර්ව්‍යාජ ආකාරයට මෙය හොඳ අදහසකින් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් වෙන්නටත් ඕනේ. ඒ වගේම කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් තියෙන්නටත් බෑ. ඉතින් මේ තත්ත්වය තුළ මම ඔබතුමාට යෝජනා කරනවා පැහැදිලිවම මේ ගමන ඉදිරියට යනකොට ඒ අදාළ අනපනත්වලට අනුකූලව ඒ කාර්යපටිපාටියට අනුකූලව ඒ වගන්තිවලට අනුකූලව මේ ස්වාධීනව ක්‍රියාත්මක වෙන්නට ඕන. දැන් මේ සභාවේ කියවුණා පැහැදිලිවම ඒ යම්කිසි තනතුරක් දරන ඒ නියෝජ්‍ය ලේකම්තුමා ඇත්තටම සම වෙන තනතුරු තිබෙනවා. ඒ සම වෙන තනතුරු වල ඉන්න පුද්ගලෙක්ව ඊට පහළ තනතුරක නිලධාරියෙක් කරහා යම්කිසි විමර්ශනයක් කිරීම ඒක නෛතිකව නිවැරදිද? ඒක සදාචාර සම්පන්නද? මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව ගැටලු රසක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ. ලේකම් මණ්ඩලයයි ඔබතුමායි අතර මෙහෙම පරස්පරතාවයක් තියාගෙන මේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ වගේ ගැටලුවක් උද්ගත වී තිබෙන මොහොතක මං හිතන්නේ හොඳම දේ තමයි you take a step back හැමෝම පියවරක් පිටිපස්සට අරගෙන මේ කරන ක්‍රියාවලියේ බැරෑරුම්කම ගැන හොඳ අවබෝධයක් ලබාගෙන මේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂා වෙන ආකාරයට ඒ වගේම චමින්ද කොල්රත්න මැතිතුමාගේ මූලික අයිතියත් මානව අයිතියත් ආරක්ෂා වෙන ආකාරයට තිබෙන ක්‍රියාපටිපාටිය උල්ලංඝනය නොකර නිවැරදි ක්‍රියාමාර්ගයක් තුළ එතුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වැදගත් කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. මම මේක බොහොම ඔබතුමාට සදාචාර සම්පන්න විදිහට කරන්නේ අඩියක් පස්සට ගන්න. ඒක මේ පරාජයක් ඒක මේ මදිකමක් කියලා හිතන්න එපා. අඩියක් පස්සට අරගෙන මේක පිළිබඳව නැමතත් සොයලා බලලා යම්කිසි එකමුතු භාවයකට එන්නට පුළුවන් නම් යම්කිසි විසඳුමකට එන්න පුළුවන් නම් ඒක වඩාත් යෝග්‍යයි කියන එක මම ඔබතුමාට යෝජනා කරනවා. ගරු රාසමාරක මන්ත්‍රීතුමා. කතානායකතුමනි මේ කාරණය පිළිබඳව මම මේ පෙනී සිටින්නේ චමින්ද කුලරත්න කියන ඉන්ඩිවිජුවල් වෙනුවෙන් නෙමෙයි පාර්ලිමේන්තු නිලධාරී මණ්ඩලයේ ඉන්න මහලේකම් නියෝජ්‍ය මහලේකම් කියන තනතුරට. ගරු කතානායකතුමනි මම දන්නවා නලින්ද ජයතිස්ස ඇමතුමා දැන් ප්‍රකාශයක් කරා. එතුමත් ඒ ප්‍රකාශය කරේ මම දන්නවා හෘද සාක්ෂියට එකඟව නෙවෙයි. මට කියන්න පුළුවන් ඒක මොකද ඔය ආණ්ඩු පක්ෂේ ඉන්න විශාල මැති ඇමතිවරු ප්‍රමාණයකුත් මේ කරපු වැඩේ වැරදි කියන ස්ථාවරයේ ඉන්නවා. මම දන්නේ නලින් ජයතිස්ස ඇමතුමා එහෙම මට කිව්වේ නැහැ. හැබැයි එතුමාගේ ප්‍රකාශයේ මටත් ඒක නිකන් හැංගී ගියා. මොකද ඔබතුමා ගරු කතානායකතුමනි ඒ නිලධාරියාට මූලික අදහස් දැක්වීමක්වත් කරන්න. එතුමාට විරුද්ධව තියෙන චෝදනා මොනවාද? ඒකට මම දන්න තරමින් ඊයේ පෙරේද තමයි එතුමාට විරුද්ධව charge sheet එක අස්සම් කරේ. ඒතර charge sheet එකක්වත් අස්සම් කරන්න නැතුව එතුමව තනතුරෙන් යවලා ඊට අමතරව එතුමාට නිදහසට කරුණු කියන්න අවස්ථාවක් ලබා නොදී එතුමව මේ තනතුරෙන් යවලා දැන් අද ඇති වෙලා තියෙන තත්ත්වය ඉතාමත්ම අසික්කිත තත්ත්වයක්. ඔබතුමාට විරුද්ධව දාලා අවසන් කරනවා. ඔබතුමාට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙනවා බ්‍රයිබරි කමිෂන් එකේ. ඔබතුමාත් මතක තියාගන්න මේ ජාතික ජනබලවේගයට ඔබතුමා මේ අපේ මීට පෙර කතානායකතුමාගේ මේ සහතික ප්‍රශ්නේ ඇවිල්ලා තිබ්බේ නැත්නම් මම දන්නවා මේ වෙනකොට ඔබතුමා ওই තනතුරෙන් ජාතික ජනබලවේගයෙන් අයින් කළා ගොඩක් කල්. ඔබතුමා හිතන්න එපා අවුරුද්දක් තුළ කතානායකවරු 3ක් පත් කරන්න බැරි නිසා ජාතික ජනබලවේගය තියාගෙන ඉන්නවා කියලා. හැබැයි මේ කාරණේදී ගරු කතානායකතුමනි ඉතාමත්ම අසාධාරණ ලෙස නිලධාරීන්ට ඔබ ඒ කියන්නේ මේකේ තත්ත්වයේ එක්කෝ කතානායකතුමා කියන දේ ඉන්න
නැත්තම් චාර්ජ් සීට් එකක්වත් නැතුව ගෙදර යවනවා. මෙන්න මේක තමයි තත්ත්වය. මේක ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයක්. පාර්ලිමේන්තුව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඩෙමොක්‍රසිය වල තියෙන ඉහළම තැන මේ රටේ. අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා. ඒක නිසා ඉතාම වැරදි මේ කතානායකතුමා ඔබතුමායි කරලා තියෙන පූර්වාදර්ශය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා. නායකතුමනි දැන් විපක්ෂ මන්ත්‍රීවරු කීප දෙනෙක් පක්ෂ නායකතුමා ඇතුළුව කියන්න උත්සාහ කරා මේ මූලික විමර්ශන නිලධාරියා පත් කිරීම සහ උරු සුසුකම් නැහැ කියන එක. රාජ්‍ය පරිපාලන අමාත්‍ය සාමාන්‍යයෙන් මේ රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන් පිළිබඳව විමර්ශනය කිරීමේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ තිබෙනවා සංචිතයක්. ඒකෙන් තමයි මේ තෝරා ගැනීම කරන්නේ. මේ මූලික විමර්ශන නිලධාරිය හැටියට තෝරාගත් SK ලියනගේ මහතා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකුට කටයුතු කරපු කෙනෙක්. විමර්ශන නිලධාරියෙක් හැටියට සැලකිය යුතු ආයතන ගණනාවක මේ විමර්ශන කළා තිබෙන කෙනෙක් අපි දන්න හැටියට සහ ඒකේ සංචිතයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ තිබෙන කෙනෙක්. ඒ වගේම එතුමාව පත් කළ තිබෙන මේ මූලික විමර්ශනය සඳහා 2025 අගෝස්තු 20 මීට මාස 5කට කලින් තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ පත් කරන්නේත් මම කලින් කිව්වා වගේම විපක්ෂ නායකතුමා නියෝජනය කරන ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටුව එකේ. දැන් මේ පත් කිරීම සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බනම් මාස 5ක් කටවහන් හිටියයි. කතා කරන්න තිබ්බනේ ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටුව එක නැත්නම් පාර්ලිමේන්තුවේ. දැන් මෙතුමා විමර්ශනය කරලා වාර්තාවක් දීලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නකම් ඒ මූලික විමර්ශන නිලධාරිය ගැන ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැනේ. ප්‍රශ්නයක් ඇති කරන්න හේතුවකුත් නැහැ. එතුමා ඒ සුසුකම් සහිතව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයෙන් අරගත්ත ඒ නමක් තමයි මේ මූලික විමර්ශන නිලධාරියට පත් කරලා තිබෙන්නේ. මොකද මේ දැන් මේක ඇවිල්ලා අර මීට කලින් ආණ්ඩුව වලින් කමිටුවක් පත් කරගෙන නඩුව අහලා මේ කෙනෙක් අයින් කරා වගේ ගන්න නෙවෙයිනේ. පාර්ලිමේන්තුවේ කාර්යපටිපාටි වල සඳහන් ආකාරයට මම කලිනුත් කිව්වා. ඒක සඳහා මේ ඒකේ සමාජිකයන් ඉන්නවා. විපක්ෂ නායකතුමා සමාජිකයෙක්. එතුමා අවදිනාවද කියන එක වෙන කතාවක්. හැබැයි එතුමා හැටියට එතුමාගේ නියෝජිතය හැටියට විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා ඇවිල්ලා තියෙනවා මේ කමිටු හැම එකටම. ආවට පස්සේ මේකට සක්‍රියව දායක වෙලා තිබෙනවා. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් තිබුණා නම් එක්කෝ විමර්ශන නිලධාරියා ගැන විමර්ශන ආකාරය පිළිබඳව මාස 5ක් තිස්සේ කතා කරන්න තිබුණා. වාර්තාව ආවට පස්සේ ඒ වාර්තාව පදනම් කරගෙන ස්ටාෆ් ඇඩ්වයිසර් කමිටුව එක තීන්දුවක් ගත්තට පස්සේ ඒ ගැන දැන් කතා කරලා තීරු බංග දැන් ඒ නිලධාරියාට අවස්ථාව තිබෙනවා Tamanට අසාධාරණයක් වුණා කියලා හිතනවා නම් මේකට විධිමත් පරීක්ෂණයකට ඔහුට උත්තර දෙන්න පුළුවන්. අනිත් එක මම දන්නා හැටියට ඒ නිලධාරියාට අවස්ථා ගණනාවක් ලබා දීලා තිබෙනවා තමන්ගේ පැත්තෙන් පිළිතුරු ලබා දෙන්නට. නිසා කරුණාකරලා දැන් මේ තිබෙන චෝදනා මොනවාද? ඒ චෝදනා කොහොමද ආවේ? මෙයා පත් කරේ කොහොමද? ඒ කවුද හිටියේ? ලකුණු දුන්නේ කොහොමද? අතීතේ මොකක්ද සිද්ධ වුණේ වගේ ඔක්කොම මෙතන අද ගන්න ඕනේ නැහැ. මම හිතන්නේ ඒක තේරුමක් නැහැ. ක්‍රියාපටිපාටි හරිම පැහැදිලි. ඒක නිවැරදි. ඒක තමයි පාර්ලිමේන්තුවේ ක්‍රමය. ඒක අභියෝග කරනවා නම් කවුරු හරි කරුණාකරලා කියන්න මෙන්න මේ ක්‍රියාපටිපාටි වරදක් තිබෙනවායි කියලා. හැබැයි එතුමන්ලා මේ සම්බන්ධයෙන් විපක්ෂ විශේෂයෙන් මේමයි මේක ඇවිල්ලා විපක්ෂයෙන් නියෝජිතයෙක් ඒ කමිටියේ හිටියා කියන එක නෙමෙයි. විපක්ෂ නායකතුමා ස්ථිර සමාජිකයෙක් වෙන ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටියකින් තමයි මේ පත් කිරීම කරෙත් මේ ක්‍රියාකාර්යවලිය කරෙත් ඒ තීන්දුව ගත්තේ. ඒ නිසා දැන් කියන්නේ නැපා මෙතන මේ පත් කිරීම වැඩි කියන එක. ගරු රටට